කිරුලපන පැල්පතේ හිනාව වැපිරු මිනිහෙක් වේදිකාව රජ කරලා රජ මැදුරට ගිය මිනිහෙක් දුම්රිය කම්කරු පියෙක් සාතු සේවිකාමවක් දිලිදුකම මැදිනාපු හීන පිරුණු මිනිසෙක් වෙසක් නාට්‍ය වේදිකාවෙන් මුළු රටම හිනස්සන්න ගත්තා දවලේ පායන කැමරා කිමිදින සෙක්ස් මචමරංග දුන්නා 88 සුපර්ස්ටාර් ඔහුයි නිහාල් සිල්වා නල්ල තම්බි නම ඇහෙනකොට මුළු රටම එකතු වුණා හිනසූ ලෝකයම නල්ල තම්බි සාජන් අන්තිමේ නිහඬ වුණා වෙඩියුම් දැයිලක්කෙන් කිරුලපන ඉපදුණුවේ හිනා වෙච්චි රජාන් දුරු රේක නිහඬ වුණා විලියම් හන්දියේ මරා ප්‍රේමදාස හෙවනැල්ලට සෙල්ලම් බඩුවක් වුණාද දේශපාලන මඩ ගොහරුවේ තමන්ගේ නම තැවරුණාද සිරිමාවෝ මැතිනියටත් මුණ කචල් කියපු කට දන්නේම නැතුව පෑගුවා රජවරුන්ගේ රතු පලස හෙලිකොප්ටරේ නැගලා ගිහින් ඡන්ද සටන දින්නුවා සභාපති පට්ටම් දීලා ඔහුට තුවක්කුවක් දුන්නා හැබැයි රජා ගෙදර දොරටු හැමදාමත් වියුත නෑ මත් වුණාම කියන ඇත්ත රජුන්ට නම් රුස්සන් නෑ පැලිය ගොඩ අයිස්ක්‍රීම් විකුණපු අතිග මතක් කළා කේලම්බස් රජ මැදුරේ බිත්ති අතරේ රවුම් ගැහුවා 89 දෙසැම්බර් 3 වෙනිදා කළු රැයක් විලියම් හන්දිය මැදදී නැවතුණා එරිය පෙලක් රතය පස්සෙන් වෙඩි තිබ්බනම් හිස පසාරු වෙන්නේ කොහොමද නලල මැදටම උණ්ඩ එක අත්වැරදීමක්ද රාජමාද බොරු කිල්වා අන නොතකා දුවපු රියක් අන්දරේලා හැමදාමත් රජුන් වෙනුවෙන් මැරෙනවා සිනහව පිටුපස කඳුල ඉතිහාසෙට ඉතුරු වෙනවා නිහාල් සිල්ලා අපේකම නල්ල තම්බි කෙනෙක් මම නල්ල තම්බි ආවා මම නල්ල තම්බි ආවා මම නල්ල තම්බි ආවා හිනසූ ලෝකයම නල්ල තම්බි සාජන් අන්තිමේ නිහඬ වුණා වෙඩියුම් දැයිලක්කෙන් කිරුලපන ඉපදුණුවේ හිනා වෙච්චි රජා දුරු රැයක නිහඬ වුණා විලියම් හන්දියේ මවා හිනසූ ලෝකයම නල්ල තම්බි සාජන් අන්තිමේ නිහඬ වුණා වෙඩියුම් දැයිලක්කෙන් කිරුලපන ඉපදුණුවේ හිනා වෙච්චි රජා දුරු රැයක නිහඬ වුණා විලියම් හන්දියේ මරා විලියම් හන්දියේ මරා මම නල්ල පන්දියා